ආයිබෝන් කියලා පිළිගන්නවා ඔන්න අදත් යමා රියැක්ට් YouTube channel එකට. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, Facebook channel එක follow කරන්න, TikTok channel එක follow කරගෙන යන්න. පොඩ්ඩක් light system එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් නිල් පාට කට්ටිය වැඩි. කවන්නේ ලස්සනට පේනවා. එහෙනම් වැඩි කතා කර කර ඉන්න ඕනේ නෑනේ. අදත් අපි ආ වීඩියෝ එකට. ඇත්තටම සුමති සම්මාන දෙන්න ඕනේ මෙන්න මේ වගේ චරිතවලට මචං. මොකද ආයි රංගපානවා කියන එක ඒ සතා විදියට ඒ විදිහටම රංගපානවා බා. ඒ විතරක් නෙමෙයි සතාව අපිට අඳුර ගන්න පුළුවන් ඉතින් මොකක් හරි පුකේ ගහගෙන ඉන්නේ. එක්ක බකට්ටයක් හරි එල්ලන් එනවා සතාව කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. වේයා උඹහක් හදන සීන් එකක් තියෙන්නේ. අපිට එතකොට තේරුම් ගන්න පුළුවන්. ඒක මාර හැකියාව. හොඳයි සුපිරි. තව ඉස්සරහට හොඳ කන්ටෙන්ට් බලා ගන්න පුළුවන් අපිට. ජය වේවා අයියේ. मतलब वो अलग ही लेवल का बनना था Jesus के लेवल पे हम पार करना යන්න ශුද්ධාත්ම ව්‍යවස්ථාවකට අලුත් ජීවිතයකට යන්න අලුත් ජීවිතයකට යන්න මම දන්නේ මේවට මම මුකුත් කියන්නේ ඔය දේවාලේ සීන් වලට ආගම් ප්‍රශ්න වලට මම නම් මුකුත් කියන්නේ ඔයාලම බලලා කමෙන්ට් එකක් දාන්න මේවට මොනවද බං කියන්නේ? ඇයි බං මේ වීඩියෝම පෙන්නන්නේ? උඹලම කියපන් මට නම් කියන්න බෑ. මොකද ඔයාට අනම්මනම් කියන්න ගිහිල්ලා මේ දේව දරුවෝ ටිපර් වෙනවනේ. හොද බං අර බඩතලිය. බඩගිනි වෙලාද කොහෙද කෑ ගහන්නේ? කෑම ටිකක් දුන්නා නම් ඉවරයිනේ. डिप्रेशन मैं डिप्रेशन में रहता हूँ हमेशा अभी मैं डिप्रेशन में हूँ माँ कसम लेके आकर करने की बात है ෆෝන් එක ඇදයිද? ෆෝන් එක ඇදයි. අර රෝල්සයි කොන්දේ එම්ම පේනවා. ඔයාගේ මගේ ෆෝන් එක ඇද්දනවා. අන්න අදිට තියලා යන්නේ. මොකද්ද බං මේ වෙලා තියෙන්නේ? නැත්තම් නංගි ඇදයිද? අනේ මන්ද හරියට පැහැදිලි නෑ විස්තරේ පැහැදිලි මදි. වීඩියෝ කරන එක්කනත් හරියට පැහැදිලි කරලා කියන්නේ නෑනේ මොකද්ද අපි සීන් එක කියන්නේ. ඒ කියන්නේ පස්සේ ගෙඩියක් දාලා වෙන්න බෑයිද? මම හිතන්නේ හොස්පිටල් එකට යන ගමන වෙන්න. මම මේ වීඩියෝ එකට රියැක්ට් කරන එක නතර කරනවා දැන්. තියෙන්නම මේ දේවාල සීන් විතරනේ අප්පා. වෙන ජෝක් එකක් නැද්ද අපිට බලන්න. මේවට කොහොමද කියපන්කෝ hina වෙලා ආතල් එකක්වත් ගන්න. Yo mataniye ngabe mataniye yanne mataniye marene kiyana dei man yanna kalin nama tiyala yanne mataniye ngabe mataniye yanne ලංකාවේ උන්ටත් මේ අනේ මන්ද බට්ටෙක්කුත් කන්නට පුරුදු කරා නම් හරි. ඒ කියන්නේ හැමෝම නෙමෙයි. සාමාන්‍යයෙන් ටික දෙනෙක් ඉන්නවනේ. මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් බත් කාලා ඇති කියලා. බත් කෑවනම් මේ වගේ වැඩ කරනවද? කොහොමාරි මරු ඉතින් මේ අවුරුද්දෙන් අවුරුද්දට කවුරු හරි ආතල්ලයක් දෙන්නේ මේ එක්කෙනෙක් කෙනවනේ. ඒවනේ බම් මොඩිෆිකේෂන්
උඹලා මොනවද බම් මොඩිෆිකේෂන් ගැන දන්නේ කෙලින්ම දැක්කනේ ආයේ රිවර්ස් කැමරා ඔක්කොම නැති ලබ්බන්නේ නැහැ ඔක්කොම තියෙනවා බලපංකෝ මොඩිෆිකේෂන් කියන්නේ මේවට උඹලා මොනවද බම් දන්නේ මොඩිෆිකේෂන් කියන්නේ උඹලා දැන් අනම්මනම් කතා කියන්න බෑ ඒකොල්ලට හරිද ඒකොල්ල ලස්සනට මොඩිෆිකේෂන් කරලා තියෙනවා උඹලා තමයි දන්නේ නැත්තේ මොඩිෆිකේෂන් කියන්නේ හැබැයි බයික් එකට රිවර්ස් කැමරාවක් ඕනේ रुको जरा सबर करो बोला धक्का मुक्की नहीं करने का आराम से लेने का हाँ කෙලින්ම ඇටමස් ලේ නහරවල ඉඳන්ම රතගාය කෙලින්ම බයික් පිස්සෝ ඒවා ඉතින් දන්නේ බයික් පිස්සෝ තියෙන කොල්ලෝ විතරයි සාමාන්‍ය මේ වගේ දුර්ලභ වීඩියෝ රූපරාමු අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින් ඒ වෙලාවට වීඩියෝ කරන්න මේ හොඳ මොලේ තියෙන යාළුවෙක් ඉන්න ඕනේ තමයි වගේ ගුණ ආතල් ගන්න තනියම ඉන්න ඕනේ සාමාන්‍ය මේ වගේ රූපරාමු සෙට් වෙන්නේ නැහැ කොල්ලෝ නියම රතගාය තියෙන කොල්ලෙක් अबे साले जब माफ करना अंटोनियो पुtus बोलते अने इंगे හැබැයි එලවපු ඩ්‍රයිවර් නම් සුපිරිය සාමාන්‍යයෙන් බයි හිතන ඩයල්ලක් ගියා නම් අලිය දැක්ක ගමන් මේ කියලා වෙනවා ඩ්‍රයිවර් සුපිරි පොරක් ගාන රිවර්ස් එක ගාලා පස්සට ගන්නව බය වෙන්න නෝ වෙන එකෙන් නම් කෑ ගහලා හූ තියලා මෙහාට එක්ක අර කැලේ කඩාගෙන යනවා ये बड़ी अच्छी बात कही आप ඒ අපේ අම්මයි තාත්තයි අංගුවේ ගෙදර වැඩ කාර්ය කරගෙන මෙන්න මේක ඉඳ පේනවාද මේ අපේ අර කාණුවෙන් හොලගත්ත මෙන්න මේ වගේ හරිනේ මචං හරිනේ ඕකනේ කරගන්න ඕනේ පසවාර්තේ නංගිලා එක්ක මම කල්නු තුඹට කිව්වා පසවාර්තේ නංගිලා එක්ක ඕම සෙල්ලම් කරන්න යන්න එපා දන්නවනේ උන්චි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ මේ වගේ නංගිලා ඉන්නවා නම් විහිළුවකටවත් අනම්මනම් කියන්න යන්න එපා මොකද ඒවල සෑහෙන්න ප්‍රතිපහාර ධර්ම වෙන්න පුළුවන් මම පොඩි කාලේ මට මතකයි මගේ යාළුවෙක් හිටියා ඌ මල්ලිට විහිළු කරලා ඌ පිහියෙන් ගහලා තිබ්බ ඔළුව පැලේ Wherever you go, that's where I follow. Promise tomorrow, so I'ma love you every night. Like it's the last night. If the world next to you. හැබැයි ඉතින් මොන සීන් එක වුණත් ඇත්ත සාමාන්‍යයෙන් මේ නෑ එහෙම කියනව නෙමෙයි මාර කෙල්ලෝ ඉන්නවා මාර පණ්ඩිතයි මාර පණ්ඩිතයි බඳින්න කලින් මට්ට පණ්ඩිතයි දැන්දර පස්සේ ඉතින් කොහොමද කුස්සියට තමයි යන්න වෙන්නේ මේ මක්කමැති නම් ඉතින් මේ මහත්තයාට කන්න බොන්න උයලා දෙන්න වෙන වැඩකාරයෙක් ගන්න වෙනවා ඕකට කියන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස් අපි හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ මේ සරුංගල් යන කෙලිය මේ ලස්සනට තියෙන සරුංගල් මේ අපේ සරුංගල් මේ මාර ලස්සන සරුංගලයක් මගේ මාර ක්‍රියේටිව් ජංගි සරුංගල් කියන්න හරිනේ අණ්ඩව්‍යාව සරුංගල් වවුලා කිව්වනම් හරි නේද වවුලා කිව්වනම් කියන්නේ පොඩ්ඩක් කවුලක් නැහැනේ ෂේප් නෙනේ මම සරුංගලේට මම නමක් දැම්මා පරණ වෙන්න වයින් බලන්න පල් වෙන්න තමයි ඒක රහ වැඩි ගුණේ වැඩි ඒ වගේ තමයි යුරේනි කියන්නේ यूरेनी කියන්නේ වයින් පල් එකක් වෙන්න පරණ වෙන්න මේ රහණන් වැඩි එන්නේ නැහැ පොඩ්ඩක් සැර වැඩි වෙනවා පරණ වෙන්න මේ රහ කෙසේ වෙතත් මේ ගඳ නම් පොඩ්ඩක් වැඩි වෙනවා යාළුවනේ ගොඩක් අය අහලා තිබුණා පැටර්න් එකේ විතරද පෙන් එක ගහලා සින්දු අහන්න පුළුවන් කියලා N100ට ප්‍රීමියම් බයික් එකෙත් පුළුවන් අපි දැන් ඒක කරන හැටි බලමු දැන් යතුරු දාගමු
එන්න මෙතනින් තමයි ස්පීකර් එක තියෙන්නේ. මෙතනින් තමයි සින්දු ඇහෙන්නේ. ඒ වගේම එහා පැත්තේ තියෙනවා. අනේ වන්ද මේවට රැවටෙන මෝඩයොත් ඉන්නවා ඉතින්. සින්දු මාරු කරන්න ජීර පැටල් එකෙන්ද දන්නේ කළුවර එනවා මම රෙඩ් හූඩ් මේ නගරේ අලුත් නීතිය මමයි මුහුණු පොතේ නෙවෙයි මගේ සටන් බිම දුෂ්ටයින්ට නෑ සමාවක් ඒකයි නියමේ මාස්ක් එක පිටිපස්සේ ඉන්නේ කවුද ඔයා දැනගන්න කලින් මම දිනනවා හැමදාම රෙඩ් හූඩ් රෙඩ් හූඩ් අනේ වන්ද මේ වගේ මේ අයිඩියාස් කොහොමද වන්ද අපේ උන්ට බලන්න ඉතින් දැන් පිටරට ඉන්නවා සුපර්මෑන් ඉන්නවා බැට්මෑන් ඉන්නවා අරු ඉන්නවා මේ මෑන් හැම මෑන් කෙනෙක්ම ඉන්නවනේ දැන් බලන්න අපේ ලංකාවේ ඉන්නවා රෙඩ් හුඩ් අපිට මොන හරි කරදරයක් වුණාම බේරගන්න රෙඩ් හුඩ් ඉන්නවා රෙඩ් හුඩ් උනාට අගේ කරන්න ඕනේ මේ ජනාධිපති සම්මානයක්වත් දෙන්න ඕනේ මේ අපේ මිනිස්සුන්ට සේවය කරන්න ඉතින් රෙඩ් හුඩ් කෙනෙක් ඉන්නවනේ අපිට බය වෙන්න දෙයක් නැහැ ඉස්සරහට නනි お前はもう死んでいる 1 2 3 4 උදේ පාන්දර ලොකු හිමියක් දැක්කා ලස්සන කෙල්ලෙක් මට කිනාලා ගියා හෙටලදී කාමරේම කළු කරා ළඟ හිටපු බල්ලා මගේ කුඩේ එළිය කරනවා අයියෝ සල්ලි මගේ හිරමාලිකා කුඩු වෙලා ගියානේ මේ උදේ පාන්දරම ෆෝන් එකේ අතට අරන් දෙන්න බැලුවා ඊයේ රෑ දාපු ටිකක් ඉවර වෙලා ගින් අම්මා කෑ ගහනවා කුස්සිය ඉඳලා ලොකුවට දැන් නම් නැගිටපන් කම්මැලි ඉඳි කරන්න ජීවිතේ මෙහෙමයි අත එකේ ගෙන්නේ ටිකක් හිනාදලා ටික්ටොක් දානවා ලයික් කරලා ෆලෝ කරන්න අවුලක් නැහැ පද ටික පොඩ්ඩක් මේ ගැලපුණා නම් සේෆ් ගැලපෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ ඒ වුණාට අවුලක් නැහැ සුපිරි කෝල් එක අපිට ආතල්ලයක් ගන්න බලන්න වීඩියෝ එකක් දාලා තියෙනවා පිට මාර විපතක් වෙලා තියෙන්නේ එක්කෝ කෙල්ල මනමාලයාගේ නංගි හෝ අක්කා නෙමෙයි නං මනමාලියගේ නංගි හෝ අක්කා නෙමෙයි නං හිතවත් සහෝදරයක් නෙමෙයි නං කොල්ල මචං ගෙදර ගිහිල්ලා ඉවරයි ඕකේ නැත්තම් ජියර් එක දාන්න රෙන් ජියර් එක දාන්න ඉතින් බං ඇස්ලේටර් එක ටිකක් දෙන්න ඕනේ මොනවා වුණත් අන්තිමට මේ වෙච්ච ටික බලා ගන්න අපිට හරිනම් දාන්න ඕනේ නිකු. නොටි අන්තිමට වෙච්ච ටිකත් අපිට දාන්න තිබ්බ බලන්න ඒ වුණාට. පිපුණු තිසරුම් මගදී දුටුවේ පැලුණු ඒ උකුල් නොදක අයිස් කුඩු ගංජා විකිණීමට ඇත නීතියෙන් තහනමක් නැත. සිරාවටමද බං? මේක AI එකක් නෙමෙයි මේ ඇත්ත බෝඩ් එකක් බං. මම හිතන්නේ කාගේ ගෙදරට යන පාරද මේ. කමෙන්ට් කරන්නකෝ බලන්න. Seriously, what the fuck are you doing? මම දැන් ඉන්නේ කුකුලේ ගඟ ඩෑම් එක ළඟ. ඔයාලට පේනවා ඇතින් ඩෑම් එක. ඒ හරහා මම යන්නේ කලවානට. පාර දෙපැත්තෙම කැලේ. ලස්සන පරිසරයක් ඉතින් බලන්න ඔයාලත් මේ. ඔව් ඩෑම් එක නම් හොඳට පේනවා. හැමෝටම ඒක පේනවනේ. ඩෑම් එක පෙන්නුවට වැඩක් නැහැ. ඩෑම් එක ගැන විස්තර කරන්න ඕනේ. ඩෑම් එක ඔච්චර ලොකුවට හැදුවේ කවුද කියලාවත් කියන්න බෑ අඩුම තරම්.